ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවාල හැමෝටම ජයග්‍රහී වාසනාවන්ත දවසක් වෙන එක ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර 7 වෙනිදාට පැවැත්වෙන නැගියන ආසියානු කුසලාන තරඟාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ මූලික වටේ දෙවන තරඟය තමයි ඊයේ දිනේදී නිමාවටපත් වුණේ. ඉතින් එම තරඟයට අමතරව ඒ කාණ්ඩය යටතේ තවත් තරඟයක් පැවතුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කියන කණ්ඩායම් දෙක අතර තරඟයයි. කෙසේ නමුත් ඊයේ පැවති ඒ කාණ්ඩය යටතේ මෙම තරඟ දෙක නිමාවටපත් වීම සමගින්ම මෙවර නැගියන ආසියානු කුසලාන තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ ලකුණු සටහන ඉතාමත් උණුසුම් වී තිබෙනවා. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කියන කණ්ඩායම් තුනට මූලික වටේ තමන්ට තිබෙන අවසාන තරඟයේ පලහින්දීමට සිදුව තිබෙනවා කුමන කණ්ඩායම් දෙකද අවසන් පූර්ව වටේට වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගන්නේ කියලා. ඒ අනුව ඊයේ පැවති තරඟ දෙක තමයි මූලික වටේ 7 වන තරඟය සහ 8 වන තරඟය. එම තරඟ දෙකම පැවතුනේ ඒ කාණ්ඩය යටතේ. එදී ශ්‍රී ලංකා තරඟය ගැන සොයා බලන්න කලින් අපි බලමු බංග්ලාදේශ ඇෆ්ගන් තරඟයේ විස්තරය කොහොමද කියලා. මෙම තරඟයේදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම තමයි මුලින්ම පන්දුර පහර දුන්නේ. ඔවුන්ගේ ඉනිම පන්දු වර 18යි පන්දු 4ක් වෙද්දී ලකුණු 78කට සීමා කිරීමට බංග්ලාදේශ ඒ කණ්ඩායමේ පන්දු යවන්නට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දු වර 13යි පන්දු 3ක් පමණක් වැය කරමින් කඩලු දෙකක් දැවි ලකුණු 79ක් ලබාගෙන කඩලු 8ක සිලීසි පසු ජයග්‍රහණයක් වාර්තා කළේ ඔවුන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. ඉතින් මෙම තරඟයේ පරාජයටපත් වූ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම ලකුණු සටහනේ 3 වෙනි ස්ථානය දක්වා පහළට දැවෙත් තිබෙනවා. ඉතින් ඒ තොරතුරු ඒ විදිහට ගෙනේදී මූලික වටේ 7 වන තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වගේම හොංකොං කණ්ඩායම. ඉතින් මෙම තරඟයේදී හොංකොං කණ්ඩායම තමයි මුලින්ම පන්දුර පහර දුන්නේ. එෙහිදී නියමිත පන්දු වාර 20 තුල ඔවුන් කළු 9ක් දැවි ලබා ගත්තේ ලකුණු 117ක් පමණයි. ඉතින් මේ විදිහට හොංකොං කණ්ඩායම ලකුණු 117කට සීමා කිරීමේදී විජේකාන්ත් වීස්කන් වගේම ඩෝන් මැතුස්ගේ දක්ෂ පන්දුයම ඉවහල්ලු බවට තමයි බොහෝ දෙනා පවසන්නේ. ඒ වගේම තරඟේ නැරඹු බොහෝ දෙනාත් ඔවුන් දෙදෙනාගේ පන්දුයම ඉතා ඉහළින් අගය කොට තිබුණා. මේදී වැඩිම ලකුණු ලබාගත් පිටිකොරම් බවට පත් වුණා හොංකොං කණ්ඩායම වෙනුවෙන් රාත් ලකුණු 21ක්, ඒ වගේම මුතුර් ලකුණු 26ක් වගේම මොර්ටසා නායකයා ලකුණු 20ක් ලබා ගනිද්දී ඒෂන් කාන් නොදිවි පන්දුර පහර දෙමින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ නමුත් අතිරේක ලකුණු 9ක් ලකුණු පුට එක් වෙද්දී පන්දු වාර 20 තුල කළු 9ක් දැවි ඔවුන් ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වුණා. මේ විදිහට හොංකොං කණ්ඩායමේ දැවිගේ කළු ලබාගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පන්දු යවන බවට පත් වුණා. ගරුක සංකේත් වගේම මිලන් රත්නායක අතර එක් කළු ලැබගෙන බෙදී යද්දී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3 නිමා කළ ලකුණු 24කට කළු දෙකක් ලබාගෙන ආයි. ඊටත් අමතරව විජේකාන්ත් වීස්කාන් පන්දු වාර 4ක් තුල ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කළු දෙකක් ලබා ගනිද්දී මෙම තරඟයට කැඳවුට් වුන් නැතුව පන්දු වාර 4 නිමා කරන්නේ ලකුණු 21කට කඩලු 3ක් බෙදා ගැනීමනේ. ඒ කියන්නේ විජේකාන්ත් දුනිත් සහ ශ්‍රවණ අතරේ කළු 7ක් බෙදී ගොස් තිබෙනවා. ඉතින් ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු වාර 20ක් තුල ලකුණු 118ක් ලබාගෙන මෙම තරඟය ජයගෙන ලකුණු සටහනේ දෙවන තැන ලබා ගැනීමේ අරමුණෙන් තමයි පන්දුවට පාර දෙන්නට පිටිට පිවිසියේ. එෙහිදී එමිලක්කය ඉතාමත් ඉක්මනින්ම හඹා ගිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 4ක් පමණක් වැය කරමින් කඩලු 3ක් දැවි ලකුණු 120ක් ලබාගෙන කඩලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණේ ලකුණු සටහනේදී දෙවන තැන ලබා ගනිමින්. ඉතින් මේ විදිහට ලකුණු ලබා ගැනීමේදී පෙර තරඟයේදී අසාර්ථක වූ නිසන් මදුස්ක මෙම තරඟයේදී පන්දු 28කදී 4 පාර 4ක් සහ 6 පාර සමග ලකුණු 28ක් ලබා ගනිද්දී පෙර තරඟයේ සාර්ථක වූ විශේෂ හැලඹගේ මෙම තරඟයේ ලකුණු 4කට දැවි යනවා. ඒ පන්දු 3කදී 4 පාරද එල්ල කිරීමෙන් අනතුරුවයි. කෙසේ නමුත් ලසිත් ක්‍රූස් පුල්ලේද අවාසනාවන්ත ලෙස පන්දු 12කදී 4 පාරක් වගේම 6 පාර සමගින් ලකුණු 13කට දැවි යද්දී තරඟයේ ජයග්‍රහණයක රැගෙන ගියා. පෙර තරඟයේදී අසාර්ථක වූ සහන් ආරච්චිගේ නොදෙවි පන්දුවල පහර දෙමින් පන්දු 12කදී 4 පාර දෙකක් සමගින් ලකුණු 14ක් වගේම මූලික වටේ පළමු තරඟයේදී සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරන නෝනිත් ෆෙර්නැන්ඩෝ මෙම තරඟයේද නොදිවුණු ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27කට මුහුණ දෙමින් 4 පාර 4ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 47ක් ලබාගෙන තමයි ශ්‍රී ලංකාවට අවශ්‍යම තරගයේ ජයග්‍රහණ ලබා දුන්නේ. මෙදී දැවිගේ කළු ලබා ගැනීමේදී මොර්ටසා රාණා වගේම රාත් අතරේ එක කළු බැගින් තමයි බෙදී ගියේ. ඉතින් ඒ අනුව ඒ කණ්ඩායමට තරඟ දෙක ඊයේ දිනේදී නිමාවටපත් වෙද්දී ලකුණු සටහන තුළ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයගෙන පෙරමුණේ පසුවදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකෙන් එක් තරඟයක් ජයගෙන දෙවන තැනත්, ඇෆ්ගනිස්තානු කණ්ඩායමත් ක්‍රීඩා කළ තරඟ දෙකෙන් එක් තරඟයක් ජයගෙන තුන්වන තැන වගේම හොංකොං කණ්ඩායම සිව්වන ස්ථානයේ පසු වුණා. ඒ වගේම බී කණ්ඩායමේ පාකිස්තානයේ මෙනුවට ක්‍රීඩා කළ තරඟ දෙකම ජයගත් නිසා ලකුණු සටහනේ පෙරමුණේ වගේම තමන්ගේ ස්ථානයේ අවසන් පූර්ව වටේට වෙන් කරගනිද්දී ඉන්දියාව, ඕමානය කියන කණ්ඩායම් දෙකට තවමත් විවෘතව තිබෙනවා අවසන් පූර්ව වටේට පිවිසෙන ඉතිරි කණ්ඩායම තේරීම වෙනුවෙන්. ඉතින් කෙසේ නමුත් අද පැවැත්වීම නියමිතයි. මූලික වටේ 9 වන තරඟය සහ 10 වන කියන තරඟ දෙකම තිබෙන්නේ බී කණ්ඩායමට. ඒදී පාකිස්තානු කණ්ඩායම සහ එක්සත් අරබ් එමිරාජ්‍ය කණ්ඩායම ක්‍රීඩා කරද්දී
B කණ්ඩයේ අවසාන තරඟයට ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම සහ ඕමාන කියන කණ්ඩායම් දෙකයි. ඉතින් මේදී ඉන්දිය කණ්ඩායම සහ ඕමාන අතර තරඟයේදී එම තරඟය ජය ගන්නා කණ්ඩායම B කාණ්ඩයේ අවසාන පූර්ව වටේට පිවිසීමට නියමිතයි. ඒ වගේම හෙට දිනේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර තරඟය. එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතොත් ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා අවසාන පූර්ව වටේ වෙනුවෙන් කරගන්න. යම් කිසියකින් බංග්ලාදේශ කණ්ඩායම එම තරඟයේ පරාජයටපත් වෙලා ඇෆ්ගනිස්තානු කණ්ඩායම හොංකොං කණ්ඩායම වැඩි ලකුණු පරතරයකින් ජයගතොත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානු කණ්ඩායම තමයි අවසන් පූර්ව වටේ වෙනුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරගන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තමයි මූලික වටේ තරඟ 8ක් නිමාටපත් වෙද්දී මේ දක්වා ක්‍රීඩා කළ තිබෙන කණ්ඩායම් ඔවුන් ලැබූ ජයග්‍රහණය පරාජය මත ලකුණු සටහන පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් වගේම ශ්‍රී ලංකා හොංකොං තරඟයේ තරඟ සාරාංශය වලට ගෙනීමට හැකියාව තිබෙන. ඉතින් එහෙනම් රැඳෙන්න අපිත් එක්ක දිගටම අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම්ම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකා සමගින ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.